ඔයා වර්කවුට් කරන කෙනෙක්. ඒ කියන්නේ එක්සර්සයිස් කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යායාමයක් සඳහා අපි විශේෂයෙන් ආහාර ගන්න ඕන ඇයි කියලා, තෝරගන්න ඕන විශේෂ ආහාර මොනවද කියලා, ඒ වගේම මේ ආහාර ගන්න සුදුසුම වෙලාව මොනවද කියලා. අපි මුලින්ම බලමු ව්‍යායාමයකට පෙර ඒ කියන්නේ ප්‍රී වර්කවුට් මීල් එකක් ගන්න ඕන ඇයි කියලා. ප්‍රී වර්කවුට් මීල් එකක ප්‍රධානම අරමුණ තමයි අපේ ඇඟේ තියෙන ග්ලයිකෝජන් සංචිත නැවත පුරව ගන්න එක. ඒ කියන්නේ අපේ ශරීරයට ක්ෂණික ශක්තිය ලබා දෙන කාබෝහයිඩ්‍රේට් සංචිත අපි ව්‍යායාම කරන්න කලින් පුරව ගන්න ඕනේ. එහෙම සංචිත පුරව ගන්න එක කරන්නේ අපි ග්ලයිකෝජන් තැන්පත් කිරීමක් විදියට. ඒ නිසා මේ ආහාර ගන්න එක ප්‍රධානම වශයෙන් වැදගත් වෙන්නේ ග්ලයිකෝජන් සංචිත නැවත පුරව ගන්න. අනිත් කාරණාව තමයි අපි උදේ අවදි වෙලා එක්සර්සයිස් කරන කෙනෙක් නම් රාත්‍රී කාලයේදී අපේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න අපේ ඇඟේ ශක්තියක් වැය වෙනවා. අන්න එහෙම ශක්තිය වැය වෙලා තියෙන නිසා අපිට නැවත ඇඟට ශක්තිය ලබා ගන්න උදෑසන එක්සර්සයිස් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ප්‍රී වර්කවුට් මීල් එකක්. ඒ කියන්නේ ව්‍යායාම වලට පෙර ආහාරයක් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙහෙම උදෑසන ව්‍යායාම කරන්න කලින් අපි ආහාරයක් ගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා අපේ මෙටබොලිසම්, ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න. ව්‍යායාමයකට කලින් අපි ගන්න ඕන මොන ආහාරද කියලා අපි දැන් බලමු. මුලින්ම අපි මුල් තැන දෙන්න ඕන කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරවලට. මේ කාබෝහයිඩ්‍රේට් තමයි අපිට ව්‍යායාමයක් කරද්දී ක්ෂණික ශක්තිය ලබා දෙන්නේ. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. අනිත් වැදගත් මතක තියාගන්න ඕන දේ තමයි අපි ව්‍යායාමයක් කරන්න කලින් ගන්න ආහාරයේදී ප්‍රෝටීන් සහ මේද ටිකක් සීමා කරන්න ඕන. ඒකට හේතුව තමයි ප්‍රෝටීන් අපේ ඇඟට ගත්තට පස්සේ ඒව ජීර්ණය කරලා ඇඟට ශක්තිය ලබා දෙන්න වැඩි කාලයක් ගත වෙනවා. අනිත් එක තමයි මේද බහුල ආහාර ගත්තට පස්සේ අපේ බඩේ අපහසුතාව, බඩ පිපීම වගේ කාරණා ඇති වෙන්න පුළුවන්. මේ නිසා අපි ව්‍යායාම කරන්න කලින් ගන්න ප්‍රී වර්කවුට් මීල් එකේදී වැඩිපුර අවධානය දෙන්න ඕන අපිට ඉක්මනින් ශක්තිය ලබා දෙන කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වැඩි කරලා ප්‍රෝටීන් සහ මේදේ අඩු ආහාර ලබා ගන්න. අනිත් වැදගත්ම කාරණාව තමයි අපි ව්‍යායාම කරන්න කලින් අපේ ශරීරය හොඳින් සචලනය කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ හයිඩ්‍රේෂන් එක හොඳට තියෙන්න ඕනේ. මේ සඳහා අපි සාමාන්‍යයෙන් පැය 4කට විතර කලින්, ඒ කියන්නේ ව්‍යායාමය පටන් ගන්න පැය 4කට විතර කලින් ඉඳලා අපේ ශරීරයේ බර කිලෝග්‍රෑමයකට සාමාන්‍යයෙන් මිලිලීටර් 5ත් 7ත් අතර ප්‍රමාණය. ඒ කියන්නේ ග්‍රෑම් කිලෝ 50ක වගේ බරක් තියෙන කෙනෙක් නම් මිලිලීටර් 5ක් 50න් වැඩි කරලා ඒ එන ප්‍රමාණයට සමාන ජලයේ ප්‍රමාණයක් ක්‍රමෙන් පානය කරන්න පටන් ගන්න ඕනේ. එතකොට අපිට අපේ ශරීරය හොඳින් සජලනය වෙලාද කියලා දැනගන්න තියෙන හොඳම දර්ශකයක් තමයි අපේ මුත්‍රාවල පැහැය. ඒ කියන්නේ මුත්‍රාවල පැහැය කහ පැහැයකට හැරිලා තියෙනවා නම් එතකොට අපේ ශරීරය හොඳින් සජලනය වෙලා නැහැ කියලා අපිට දැනගන්න පුළුවන්. ඊළඟට අපි සලකා බලන්න ඕන වැදගත්ම කාරණාව තමයි අපි එක්සර්සයිස් කරන්න පටන් ගන්න කලින් කොච්චර කාලයකට කලින්ද ආහාර ගන්න ඕන කියන එක. ඒකෙදි අපි බලන්න ඕන අපි ඕනවට වැඩිය කලින් ආහාර ගත්තොතින් වෙන්න පුළුවන් දෙයක් තමයි අපි එක්සර්සයිස් කරන වෙලාව වෙද්දි අපේ ශරීරයේ තියෙන ශක්තිය ඔක්කොම වැය වෙලා එක්සර්සයිස් කරන්න අවශ්‍ය ශක්තිය ආහාර වලින් නොලැබී යන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපි ඕනවට වැඩිය එක්සර්සයිස් වලට ආසන්නව ආහාර ගත්තොතින් අපේ ශරීරයට ආහාර දිරව ගන්න අපහසු වෙලා ආමාශය ආශ්‍රිතව ගොඩක් අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා වගේම අපේ ස්ත්‍රී පුරුෂ භාවය, අපි කරන එක්සර්සයිස් එකේ ස්වභාවය, ඒ වගේම අපේ පරිවෘත්තීය වේගය, ඒ වගේම අනෙක් බාහිර පරිසර සාධක මේ ඔක්කොම සලකලා බැලුවාම දේශ කරලා තියෙන කාලය තමයි අපි ව්‍යායාම පටන් ගන්න කලින් පැය 2ත් 4ත් අතර කාලය. මෙහෙම බැලුවන් පස්සේ මෙන්න මේ කාලය අතරතුර අපි ආහාර ගත්තොතින් අපේ ශරීරයට පුළුවන් කැලරි 1000ක් වෙනකන් දක්වා ආහාර ප්‍රමාණයක් ජීර්ණය කරලා අවශ්‍ය ශක්තිය ලබා දෙන්න අපහසුතාවයකින් තොරව. ඒ කොහොම වුණත් අපි උදෑසන එක්සර්සයිස් කරන කෙනෙක් නම් උදෑසනම ගන්න ආහාරයේ විදිහට සාමාන්‍ය කැලරි 300ක් 400ක් අතර ප්‍රමාණයක ආහාරයක් ගත්තම ප්‍රමාණවත් වෙනවා. අපි දැන් බලමු අපි ව්‍යායාමයකට කලින් අපි ලබා ගන්න ඕන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දැනගන්නේ කොහොමද කියලා. එතකොට අපිට මේකෙදි කරන්න පුළුවන් දේ තමයි අපි එක්සර්සයිස් කරන්න පැයකට කලින් නම් ආහාර ගන්නෙ. එතකොට අපි ලබා ගන්න ඕන අපේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 1කට ග්‍රෑම් 1ක කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ලැබෙන විදිහට. ඒ කියන්නේ ග්‍රෑම් 1 අපි වැඩි කරන්න ඕන අපේ ශරීරයේ බරේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 50ක් බර කෙනෙක් නම් ලබා ගන්න ඕන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ග්‍රෑම් 50යි. ඒ වගේම අපි ආහාර ලබා ගන්න පැය 2කට කලින් නම් එතකොට අපිට වෙනවා අපේ ශරීරයේ කිලෝග්‍රෑම් 1කට ග්‍රෑම් 2ක ප්‍රමාණයක් ලබා ගන්න. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 50ක් බර කෙනෙක් නම් ග්‍රෑම් 100ක කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් සලකලා බැලුවොත් සම්පූර්ණ ධාන්‍ය සහිත පාන් පෙත්තක, ඒ කියන්නේ හෝල් ග්‍රේන් බ්‍රෙඩ් පෙත්තක ග්‍රෑම් 15ක විතර කාබෝහයිඩ්‍රේට්ස් තියෙනවා. ඒ වගේම දොඩම් ගෙඩියක. එහෙමත් නැත්නම් පොඩි බත ලලයක. එහෙම නැත්නම් අපි තඹ ගන්න ඕට්ස් කෝප භාගයක වගේ ප්‍රමාණයක අපිට ග්‍රෑම් 15ක විතර කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න පුළුවන්.
කොහොම වුණත් මොකක් හරි හේතුවක් නිසා ඔයා එක්සර්සයිස් කරන වෙලාවට ඉතාමත් ආසන්න. ඒ කියන්නේ පැයකටත් වැඩිය අඩු කාලයක් ඇතුළතදී ආහාර ගන්න වෙනවනම් ඒ වගේ වෙලාවක යම්කිසි තරලමය පානයක්, ඒ කියන්නේ ඩ්‍රින්ක් එකක්, ස්මූති එකක් වගේ එකක් ගන්න එක ගොඩක් හොඳයි. කොහොම වුණත් අපි ව්‍යායාම කරන්න කලින් සහ පසු ආහාර ගැනීමේදී ඒ ආහාර තෝරගන්නකොට අපේ ශරීරය සහ අනිකුත් අවශ්‍යතාවලට ගැලපෙන විදියට ආහාර තෝරගන්න එක ඉතාම වැදගත් වෙනවා. අනිත් වැදගත් දේ තමයි අපි එක්සර්සයිස් කරද්දී, කියන්නේ ව්‍යායාමයේ අතරතුරදී ආහාර ගන්න ඕනද කියලා. ඔව්, ඒ කියන්නේ සමහර වෙලාවවලදී ව්‍යායාමයේ පැයකට වඩා වැඩි වේලාවක් වැඩි තීව්‍රතාවයකින් වෙන වෙලාවවලදී අපි අනිවාර්යයෙන්ම ඒ අතරමැදදී ආහාර ගන්න ඕනේ. එහෙම නැතුව ඉතා කෙටි කාලයක කරන අඩු තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම වලදී මෙහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මොනෑම හෝ තත්ත්වයක් යටතේ අපේ ග්ලයිකෝජන් සංචිත නැවත තැන්පත් කිරීමේ අවශ්‍යතාවයක් අපිට ඇති වෙනවා නම් අපි වහාම කඩින් කඩ අපේ ශරීරයට කාබෝහයිඩ්‍රේට් ලබා දීම ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා. අපි මේ ව්‍යායාම අතරතුර ලබා ගන්න ආහාර ප්‍රමාණය ගැන කතා කරොත් එහෙම මේකෙදී අපේ ශරීරයේ ග්ලූකෝස් අවශෝෂණය කරගන්න වේගය සලකලා බලලා අපි මේ වගේ දිගු කාලීන ව්‍යායාමයක් කරනවා නම් සාමාන්‍යයෙන් පැයකට වතාවක් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 30ත් 60ත් අතර ප්‍රමාණයක් ශරීරයට ලබා ගැනීම වැදගත් වෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ වැදගත් මංගියට. ඒ කියන්නේ අපි එක්සර්සයිස් එකක් කරාට පස්සේ අපේ ශරීරය රිකවරි ස්ටේජ් එකට එනවනේ. ඒ කියන්නේ අපේ ශරීරය නැවත සුවපත් වීමේ ක්‍රියාවලිය අපේ අභ්‍යන්තරයේ සිදු කරනවා. මෙන්න මේක ගොඩක් අය නොසලකා හරින කාරණාවක්. හැබැයි මේකෙදි තමයි අපි වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕන. අපි ආහාර තෝරගන්නේ කොහොමද? ඒ ගන්න ඕන මොන වෙලාවෙද ගන්න ඕන ආහාර මොනවද කියන එක ගැන. මේ රිකවරි ස්ටේජ් එකේදී අපි වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕන කාරණා තුන තමයි. පළවෙනි එක අපේ ශරීරයට ලබා ගන්න ඕන කාබෝහයිඩ්‍රේට්, දෙවෙනි එක ප්‍රෝටීන, තුන්වෙනි එක තමයි තරල සහ ඉලෙක්ට්‍රෝලයිට්ස් කියලා කියන්නේ. අපි අපේ ශරීරයට කාබෝහයිඩ්‍රේට් ගන්න ඕන අපේ නැතිවෙච්ච ශක්තිය නැවත ලබා ගන්න. ඊට පස්සේ අපේ ශරීරයට අපි අනිවාර්යෙන් ප්‍රෝටීන ගන්න ඕන අපේ බිඳ වැටලා තියෙන මාංශ පේශීන් නැවත නිර්මාණය වෙලා අදාළ විදියට සැකස්ම ඇති වෙන්න. අනිත් කාරණාව තමයි අපේ ශරීරය සජලනය වෙලා නිවැරදි විදියට අපේ ශරීරයෙන් ඉවත් වෙච්ච ඉලෙක්ට්‍රෝලයිට්ස් නැවත ලබා ගන්න අපේ ශරීරයට අවශ්‍ය තරල සහ ඉලෙක්ට්‍රෝලයිට්ස් නැවත නිසි ලෙස ලබා දෙන්න ඕන. එක්සර්සයිස් කරාට පස්සේ අපි ගන්න ඕන ආහාර වලින් පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්. මේ කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න ඕන සාමාන්‍යයෙන් එක්සර්සයිස් කරලා විනාඩි 30ක් ඇතුළත කාලයක් ඇතුළත. මොකද අපේ ශරීරයේ අපි ශක්තිය නැවත ලබා ගන්න ඕන. මේ ශක්තිය ලබා ගන්න ගොඩක්ම හොඳ ප්‍රභවයක් තමයි කෙසෙල් කියලා කියන්නේ. කෙසෙල් වලින් අපිට ක්ෂණික ශක්තිය ලබා දෙන්න අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ලබා දෙනවා. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් අපේ ශරීරයට ලබා ගන්න ඕන ප්‍රමාණය තමයි අපේ බර කිලෝග්‍රෑමයට සාමාන්‍යයෙන් ග්‍රෑම් 1ත් හෝ 1.5ක් අතර ප්‍රමාණයක් ලැබෙන විදියට. එතකොට අපේ ශරීරයේ බරට අදාළ ගුණාකාර වලින් අපිට කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. අනිත් ඒ තමයි ප්‍රෝටීන. අපි ප්‍රෝටීන අපේ ශරීරයට ව්‍යායාම කරාට පස්සේ පැයක් ඇතුළත ග්‍රෑම් 15ක් 25ත් අතර ප්‍රමාණයක් ලබා ගත්තම අපේ මස් පිඩු වර්ධනය වීම අපිට හොඳ මට්ටමක තියාගන්න පුළුවන්. ඊළඟට වැදගත් කාරණාව තමයි අපේ ශරීරයෙන් ඉවත් වෙච්ච ජලය අපි නැවත ලබා ගන්න එක. මේ සඳහා අපි සාමාන්‍යයෙන් ව්‍යායාම කරාට පස්සේ පැය 4ත් 6ත් අතර කාලයක් තුළදී යම්කිසි පානයකින් එහෙම නැත්නම් ජලය පානය කිරීමෙන් අපේ ශරීරයට නැති වූ සජලන තත්ත්වය, කියන්නේ ජලය නැවත ලබා ගන්න ඕනේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝලයිට්ස් නැවත ලබා ගන්න ඕනේ. අපි ඉන්නේ ගොඩක් රස්නේ පැත්තක, කියන්නේ ජල වාෂ්ප වැඩි පැත්තක වගේ නම් අපිට පානය කරන ජලය එකට ලුණු ටිකක් එකතු කරලා පානය කරන්න පුළුවන්. දැන් අපි බලමු පෝස්ට් වර්ක්අවුට් මීල් එකක්. එහෙම නැත්නම් ව්‍යායාම කරාට පස්සේ අපිට ගන්න තියෙන හොඳම ආහාර මොනවද කියලා. පළවෙනි විදියට මම හිතන්නේ අපිට ගන්න පුළුවන් පළතුරු යුෂ, ඒ වගේම යෝගට්, එහෙම නැත්නම් මේද අඩු කිරි එකක්, එහෙම නැත්නම් ප්‍රෝටීන් පවුඩර් වගේ දේවල් එකතු කරලා හදාගනිපු ප්‍රෝටීන ස්මූති එකක්. ඒ වගේම ගන්න පුළුවන් ඒක සම්පූර්ණ දානේ වලින් හදලා තියෙන පාන් එක්ක කෙසෙල්, පීනට් බටර් වගේ දෙයක් එකතු කරලා හදපු සෑන්ඩ්විච් එකක් එක්ක පළතුරු විෂ වගේ දෙයක්. අපිට ගන්න පුළුවන් ග්‍රිල් කරපු කුකුල් මස් වගේ දෙයක් එක්ක සම්පූර්ණ ධාන්‍ය සහිත පාන් වලින් හදපු සෑන්ඩ්විච් එකක් වගේ දෙයක් එක්ක පළතුරු විෂ වගේ දෙයක් ආහාරයට ගන්න පුළුවන්. අනිත් එක තමයි එහෙමත් නැත්නම් අපිට පුළුවන් රත්තු සුදු වගේ බත් වර්ගයක් එක්ක ග්‍රිල් කරලා වගේ, එහෙම නැත්නම් තම්බලා වගේ ගනිපු කුකුල් මස් වගේ මස් වර්ගයක් එක්ක මොනවා හරි කොළ වර්ගයක්, එහෙම නැත්නම් කොළ පාට එළවලු වර්ග වගේ දෙයක් එකතු කරගන්නත් පුළුවන්. කොහොම හරි මේ වගේ පෝස්ට් වර්ක්අවුට් මීල් එක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපේ ශරීරය ව්‍යායාමයෙන් පස්සේ මහන්සි වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ මාංශ පේශි බිඳ වැටිලා තියෙන්නේ. ඒ දේවල් නිවැරදි විදියට රිකවර් කරගන්න, ඒ කියන්නේ නැවත යථා තත්ත්වයටපත් කරගන්න. ඒ වගේම ඊළඟ දවසේදී වඩා ඵලදායීතාවයකින් යුතුව වැඩ කරගන්න අනිවාර්යයෙන්ම අපි මේ ආහාර ගැනීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් වෙනද වගේම ඔයාලට අදත් ආරාධනා කරනවා ආහාර වලින් නිරෝගී වෙලා හැමදාම ඉන්න ස්පාකර් නියුට්‍රිෂන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.